ඇල්ෆා මේල් කෙනෙක් ළඟ තියෙන දුර්වලකම නොයිවසිල්ලයි හරිම ඇග්‍රෙසිව් ඒ වගේම ඩෝංගාල පුපුරලා යනවා. හැබැයි ඒ ඔක්කොටම වැඩිය අර මීට කලින් කියපුවා ඔයා ફોකස් කරන්න. මොකද කිව්වා ඉවරයි ඒ කට්ටිය හරිද බැක් ටු නෝමල් වෙනවා. අනිත් අය වගේ තැම්බි තැම්බි ඔළුවේ තියාගෙන පපුවේ තියාගෙන මැරෙන කල්ම පලි ගන්න නැතුව පලි ගන්නවා. මැරෙන කල්ම පලි ගන්නවා. හරිද? හින්ට් ගහනවා, වල කපනවා, වට්ටනවා. ඒ වගේ ඒවා නෑ ඇල්ෆා මේල්ලා ළඟ. කිව්වා කරා ෆිනිෂ්. හරිද? ඉතින් ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්, ඔයාගේ පාර්ට්නර්, ඔයාගේ හස්බන්ඩ් ඇල්ෆා මේල් නම් ඇත්තටම ඔයා ප්‍රවුඩ් වෙන්න ඕනේ. මොකද මෙන්න මිනිස්සු මෙන්න නියම පිරිමි. පිරිමි චරිතවල ඇල්ෆා මේල් කියන චරිත ලක්ෂණ කොයි වගේ පිරිමිටද තියෙන්නේ? මොන වගේ චරිත ලක්ෂණද ඇල්ෆා මේල් කෙනෙක් තුළ තියෙන්නේ? number 1 confident. ඉතාම විශ්වාසයි. confidence එක 100%ක්ම තියෙනවා. හරිම විශ්වාසයෙන් ඇවිදින්නේ, වැඩ කරන්නේ, කතා කරන්නේ, තීරණ ගන්නේ හැමදේම ඉතාම විශ්වසනීයත්වෙන් හොඳ confidence එකක් තියෙනවා ඇල්ෆා මේල් කෙනෙක්ගේ. ඊළඟ එක හරිම humble. හරිද? ඉතාම නිහතමානී. අනම්මනම් ලොකුලා ඉන්නේ. හරිද? මම ડોක්ටර්, මම ප්‍රොක්ටර්, මම ලෝයර් ඒව නැහැ. ප්‍රොෆෙෂන් එකත් සුපිරියර්ම තියෙනවා. ටාගට් අචීව් කරනවා, ගෝල් වලට ගිහින් තියෙනවා. හරිද? උපයන්න ඕන දේවල් උපයාගෙන තියෙනවා. හරිම නිහතමානී. තනතුරද, පඩියද, ගෙදර දොරද, රත වාහනද, ස්ටේටස් එක සම්බන්ධයෙන් අනවශ්‍ය විදිහට ඔළුව උදුම් මගෙන නැහැ. හරිම නිහතමානී. ඊටාම හොඳට කතා බහ කරලා සුදුසු විදිහට හැසිරිලා තැනට අනුව හැසිරිලා හොඳට මිනිස්සු ආශ්‍රය කරලා ජීවත් වෙන පුද්ගලයෝ ඇල්ෆා මේල්. ඊළඟ එක natural leader. 100%ක්ම ලීඩර්ෂිප් එක ඇඟේ තියෙනවා, ලේවල තියෙනවා. මොටිවේට් කරලා නොලෙජ් එක ඔළුවට දීලා බලෙන් පුම්බලා එළියට දාන්න අවශ්‍යතාවයක් නැහැ. ස්වභාවිකවම ලීඩර්ෂිප් එක 100%ක්ම තියෙනවා. ඇඟෙන්ම බ්ලඩ් වලින්ම ඒක එනවා. අන්න එයා තමයි ඇල්ෆා මේල්. ඊළඟ එක confident body language එක. හොඳට කෙලින් බලනවා. හරිද? කෙලින් ඇස් දෙක දිහා බලලා කතා කරනවා. හරිද? කොන්ද කෙලින් තියාගෙන ඇවිදිනවා. ඔළුව කහන්න, නිකට කහන්න, රැවුල කහන්න කතා බහේදී නෑ. straight to the point එකට කතා කරනවා. අවශ්‍ය තැනදී කතා කරනවා. හරි උත්තරය දෙනවා. වටේ යවිලි නෑ. වටේ යවිලිත් නැහැ. වටේ යන්නෙත් නැහැ. හරිද? කෙලින් කතා කරනවා. හරිම විශ්වසනීය බොඩි ලැන්ග්වේජ් එකක් තියෙන. ආය අනම්මනම් මුකුත් නැහැ. කෙලින් උත්තරේ දුන්නා ගියා. yes or no, yes or no එච්චරයි. ඒ තමයි ඇල්ෆා මේල්. මේක නම් ඔයාලට අනිවාර්යෙන් වැදගත්. ආදරය කිරීමේදී ඇල්ෆා මේල්ලා ඉතාම ප්‍රොටෙක්ටිව්. හරිද? ටයිම් පාස් කරන්න ලව් කරන්න එන්නේ නැහැ. හරිද? ටයිම් පාස් කරන්න පාර්ට්නර්ව තියාගෙන බොරුවට කයිවාරු ගහ ගහ ඉඳලා එයාගේ ටයිම් එක සෙට් වුණ ගමන් මාරු වෙන්නේ නැහැ. ඔකේ ටටා බායි කියලා යන්නේ නැහැ. හරිද? ඇල්ෆා මේල් කට්ටිය ආදරය කරනකොට එයාත් එක්ක ගත කරා නම් කාලය එයා ගෙදරටම ඇරලා තමයි ආපහු යන්නේ. අන්න ඒ වගේ කොල්ලෙක් හස්බන්ඩ් කෙනෙක් හොයාගන්න එක ඔයාට බාරයි ගර්ල්ස්. ඊළඟ එක ඉතාම බුද්ධිමත්. ඇල්ෆා මේල්ලා හරිම බුද්ධිමත්. හරිද? හරිම සාර්ථකත්වයට පැමිණිච්ච පුද්ගලයෝ වගේම හරිම බුද්ධිමත්, තීක්ෂණව කල්පනා කරනවා, තීරණ ගන්නවා, කතා කරනවා, හැසිරෙනවා, ආශ්‍රය කරනවා. ඔයාට අන්දන්න නම් ඇල්ෆා මේල්ලා අමාරු වෙයි. හරිම සංසුන් ඇල්ෆා මේල් පුද්ගලයෝ හරිම සංසුන් වොයිස් එකත් හොඳට කන්ට්‍රෝල් කරනවා අවශ්‍ය අවස්ථාවලදී. කතා කරන අවස්ථාවේදී සිටුේෂන් එකේදී හරිම ලස්සනට හොඳට කන්ට්‍රෝල් කරනවා. ඒ වගේම හරිම සංසුන්ව එයාලගේ ලයිෆ් ස්ටයිල් එක ගෙනියනවා. එක දෙයක් තියෙනවා. ඇල්ෆා මේල්ලා එයාලගේ ෆීලිංග්ස් කියන්නේ හරිද? එයාලගේ ඉන්සයිඩ් එක පොඩක් එක්ස්ප්ලෝර් කරන්න පොඩක් ලැජ්ජයි. හරිද? ඇල්ෆා මේල් කෙනෙකුට එහෙම නැත්නම් මේෂ ලග්න හිමියෙකුට මේ වගේ ලක්ෂණ තියෙනවා නම් එයා ඇල්ෆා මේල් කෙනෙක්.